අයිබුවන් මිත්‍රවරුනි. ඉතින් කොහොමද? අද අපි වතුර ටිකක් නාගෙන මේ ලස්සන පරිසරය බලාගෙන එළියෙන් අපිට මේ වෙලෙන් හොයාගන්න පුළුවන් කෑමකුත් හොයාගෙන යන් අපි ගම වටේ රවුමක් දාලා එන්න. අද අපි ගම කෙළවරේ තියෙනවා පොඩි ඔයක්. ගිය පාර වැස්සට ටිකක් වතුර වැඩියෙන් ඇවිල්ලා ඉවර වෙලා ඔය අලුත් වෙලා තියෙන්නේ. තිබ්බට වැඩිය ටිකක් වෙනස්. ඉතින් අපි ඒක බලාගෙන යන ගමන් මාළුවක් කණ්ඩත් මොනවා හරි හොයාගෙන එමු ගිහිල්ලා. මේ තියෙන්නේ ඒ ඔයට ගලාගෙන යන පොඩි ඇල පාරක්. එතනින් තමයි අපි ගොඩ වෙලා එහා පැත්තේ වෙලට යන්නේ. ඉතින් ඔහොම යන්න. බලන්න කොහොමද කියලා. මේ වගේ වැඩි මිනිස්සු යන්නේ නැති නිසා පාරවල් එච්චර හොඳටම නැහැ. මේ සුන්දරත්වය නම් කියලා නිම කරන්න බෑ. කොච්චර වුණත් ඇස් වලට මාර සනීපයක් දෙන්න. බලාගෙන ඉන්න ඇති හිතෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි හොයන කෑමේ. මාළුව. අලකොල. යනකොට තියෙන ඒ වගේ ගලවගෙන යන්න. නැත්තම් එක තැනකින් කීරිවල ගන්න නෑ. මේ වගේ මේ ගලව ගන්න මේ තියෙන බොඩේ. ඒ කියන්නේ මේ ලොකල දළු තමයි මේ ගන්නෙ. ඒක හරිම රස කෑමක්. ඒ වගේ තමයි රසයක් එන්නේ. මොකද එකතු කරයියා. මේ තියෙන්නේ අර ඔය වතුර ටිකක් අඩු වෙලා තියෙන්නේ. කලින් වැස්සට හොඳට ඇවිල්ලා ඉවර වෙලා වට පිටාව හොදගෙන ගිහිල්ලා තියෙන්නේ. හලෝ පොඩ්ඩා. අයියෝ ලස්සනයි මොනවා වුණත් ආයේ ඉතින් ගෙදර පොඩි එකාට මම නිකමට කිව්වා මැණික් ඇති කියලා ඉවර වෙලා අලුතෙන් හොදගෙන ගිහිල්ලා තියෙන නිසා මේ තියෙන්නේ අරකොල. එතන ටිකක් තිබ්බා හොඳට. මිනිස්සු වැඩිය මේවා හොයන්න කරන්නේ නෑ. ඒ වුණාට රස කෑමක්. මෙයාට මැණික් ඇති කිව්වට පස්සේ මැණික් හොයන්න ගත්තා දිගට හරහා. යන්නත් පොඩ්ඩක් අමාරුයි. හෙළවල් නිර්මාණය වෙලා තියෙන අලුතෙන්. අපි හිතුවේ මෙතනින් වතුර ටිකක් නා ගන්නම් කියලා. එතෙන්ටම ඔළුව අල්ලලා යන එක මාර සනීපයක් තියෙනවා. දැන් අපි ගෙදර ගිහිල්ලි වෙලා මේක හදමු. අපි ගෙදරට ආවා. අලකොලයි රොටි කියන්නේ වෙනම කෑමක්. පොල් ගෙඩියක් බිඳලා අරගෙන ඉවර වෙලා. උතර පොල් දාලා රොටියක් හදාගත්තාම අලකොල මාළුවක් කියන්නේ ඉතින් දිව්‍ය භෝජනයක්.
නෑවිලිය තියලා රොටිය වඩාගෙන පරි රොටියක් හදාගමු. සෑහෙන කාලෙකින් මමත් මේ කෑම එක කන. අලකොල ටික මුලින් හොදලා ගන්න හොඳට. මේකේ තියෙනවා රේණුවක්. මේ පොඩි මේ විදිහට මේකේ රේණුව අයින් කරගන්න ඕනේ. මේ රේණුව නැත්තම් මේ දිය වෙන්නේ නැහැ හොඳට. අමාරුනේ ඉක්මනට ගැලවිලා යනවා තුක් කරලා. හොදලා කරලා අරගෙන වෙලා මේ විදිහට ටිකක් ලොකුවට කපා ගන්න ඕනේ. මොකද මේක දිය වෙනවනේ ගන්න. වැඩි අමාරුත් නෑ මේක හදාගන්න. පොඩි සිද්ධියක් තියෙන්නේ. මේ ටික කපලා ගත්තා. තෙල් ටිකක් දාගත්තා භාජනයකට. අබ ටිකක් දාගත්තා. උළුවල් ටිකකුත් දාගන්න. මිරිස් ටිකක් දාලා තුන පහ ටිකක් දාලා ඉවරලා කර කර ගන්නවා. ඒකට කළු පාටක් එනවා. ඊට පස්සේ අලකොල ටික දාමු. මේකට හොඳට ගොරක කෑල්ලක් දෙකක් දාන්න ඕනේ. මුල් රහට තියෙනකොට තමයි රස. මේ විදිහට තියලා වහලා තියලා ගත්තාම සුපිරි. නියම කෑම. කාලා බලන්නකෝ හදාගෙන අවිල්ලි වල. මාර රහයි. සමහර කඩවල වල අලකොලයි රොටි කියලාම විකුණන්න තියෙනවා. එහෙනම් ආයිබෝවන්. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු මේ වගේම.